සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔක්කොටම. ඉතින් අද අපි කතා කරන්නේ A trade එක ගැන. A trade එකේ අපි සීරීස් කිහිපයක්ම කතා කරන්න ඉන්නවා. ඉතින් අපි one by one page wise මේව කතා කරගෙන යන් ඉස්සරහට. ඉතින් අපි මුලින්ම අද කතා කරන්නේ මේ market කියන interface එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ broker firm එකෙන් දීලා තියෙන A trade app එකට log වෙච්ච ගමන් ඔයාලා ඉන්න මෙන්න මේ market කියන interface එකට. ඔයාලා market කියන එකෙත් ආපුවම ඔයාලට උඩින්ම පෙන්නයි market info කියන එක යටතේ තමයි ඔයාලා ඉන්නේ. ඉතින් ඔයාලට මෙතන දකුණු අත පැත්තේ කෙළවරේ මෙන්න මෙතන total 291ක් කියලා පෙන්නන්නේ. අද දවසේ දැන් මේක ඔයා බලන දවස් අනුව වෙනස් වෙනවා. නමුත් මේක අපි අද දවසේ ගත්තොත් අද දවසේ සමාගම් 291ක් ගනුදෙනු වෙලා තියෙනවා කියන එක. සමාගම් කිව්වේ කොටස්. දැන් උදාහරණයකට අපි දන්නවා කම්පැනි 287යි තියෙන්නේ. එහෙනම් කොහොමද 291ක් උනේ? 291ක් උනේ මේකේ තියෙන N shares, X shares, R shares මේ කියන හැම එකක්ම වෙන් වශයෙන් ගණනය කිරීමට ලක් වෙලා තියෙන නිසා. අතට ඊට පහලින් ඔයාලට පේනවා බයින් සෙන්ටිමන්ට් කියලා එකක්. බයින් සෙන්ටිමන්ට් එක සාමාන්‍ය 50%ට වඩා වැඩි නම් ඒකෙන් අදහස් වෙන්නේ අද දවසේ මිලදී ගන්නන්ගේ ප්‍රමාණය වැඩි කියන එක. එතකොට 50%ට වඩා අඩු වුණොත් කියන්නේ අද දවසේ විකුණන්ගේ ප්‍රමාණය වැඩි කියන එක. ඉතින් ඔයාලටම පේනවා එතන එහා පැත්තේ පොසිටිව් කියලා තියෙනවා. මේ කියන්නේ ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ මිල ඉහළ ගියපු සමාන ගාණ කීයක්ද කියන එක. නෙගටිව් කියන්නේ ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ මිල පහළ ගියපු සමාන ගාණ කීයක්ද කියන එක. නියුට්‍රල් කියලා කියන්නේ ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ මිල නොවෙනස් වෙච්ච සමාන ගාණ කීයක්ද කියන එක. එතකොට ඔයාලට පේනවා ටර්නෝවර් එක, ඒ කියන්නේ අද දවසේ වෙච්ච සමස්ත ගනුදෙනු වල එකතුව කීයක්ද කියන එක 5.252 බිලියන් විදිහට තියෙනවා. එතකොට ට්‍රේඩ් කියන්නේ ගනුදෙනු වාර ප්‍රමාණය. එතකොට වොලියුම් කියන්නේ ඒක වොලියුම් වශයෙන් ගියපු ගාණ. එතකොට ඊට පහලින් ASI එක. ASI කියන්නේ All Share Price Index එක. ඒ කියන්නේ සමස්ත වෙළඳපොළ දර්ශකය. ඉතින් මේක කීයද තියෙන්නේ අද දවසේ percentage wise කීයද ඒකක වශයෙන් කීයක් ගිහලා ගියාද කියලා පෙන්නලා තියෙනවා. S&P SL 20 එකේ තියෙන වෙළඳපොලේ තියෙන සමගම් 20ක් ඇතුළත් කරගෙන හදලා තියෙන දර්ශකයක්. ඉතින් මේකේ මේ වෙලාවේ කීයද මේ දර්ශකයේ තියෙන එක අද දවසේ ඉහළ යෑමක්ද පහළ යෑමක්ද උනේ පොයින්ට් වශයෙන්, ඒ වගේම percentage වශයෙන් ඉහළ යෑමක්ද පහළ යෑමක්ද උනේ කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා top stock. ඔයාලට මේක ටච් කරපුවම අද බලන්න පුළුවන් top gainer list එක තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට එතන මෙහා පැත්තේ top loser set එක පෙන්නනවා. ඊට පස්සේ turnover wise වැඩිම turnover එකක් කරපු එකේ ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ share volume එක වැඩිපුර trade වෙච්ච සමාගම් මොනවද කියලා මෙතන පෙන්නනවා. ඉතින් ඒකෙන් මම ආයෙ back වෙන්නම්. ඊට පස්සේ announcement එක touch කරපුවාම ඔයාලට බලන්න පුළුවන් අද දවසේ මොනවද ඇවිල්ලා තියෙන announcement කියන එක. ඔයාලට මේක මේ ඊතල මගින් එහාට මෙහාට කරලා ඒ අදාළ දවස්වල මොනවද තියෙන නිවුස් කියන එක බලන්න පුළුවන්. ඊට පස්සේ broker firm එකෙන් ඔයාලට මොනවා හරි කියවලා තියෙනවා නම් මෙන්න මෙතන broker කියන එක ටච් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් broker firm එකෙන් මොනවා හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ මොනවද කියන එක. මම ආයෙත් back වෙන්න. ඉතින් ඔය අපි කතා කරේ මේ market info කියන interface එක ගැන. ඊට පස්සේ ඔයාලට පේනවා index කියලා එකක්. එතකොට index කියන්නේ සාමාන්‍යයෙන් මෙතනදී පෙන්නන්නේ sector wise කොහොමද change එක උනේ කියන එක. ඒ කියන්නේ උදාහරණයකට මේ 1010 කියන්නේ එනර්ජි සෙක්ටර් එකේ. ඒකේ වොලියුම් කීයක් ගිහිලා තියෙනවද, ප්‍රයිස් එක කොහොමද, චේන්ජ් එක කොහොමද, percentage wise change එක කීයද කියන එක මෙන්න මේ වගේ වලට බලන්න පුළුවන්. සෙක්ටර් වයිස් මොනවද වැඩිපුර perform කරලා තියෙන්නේ, perform කරලා නැත්තේ මොනවද, performance අඩු වෙලා තියෙන්නේ මොනවද කියන එක බලන්න පුළුවන්. ඉතින් එතන මෙහා පැත්තේ තියෙනවා trade කියලා එකක්. එතකොට මේ traders කියන තැනට ගියපුවම ඔයාලට බලන්න පුළුවන් company wise කොහොමද trading උනේ කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මේක changes බලන්න පුළුවන් කොයි වගේ change එකක්ද වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට මේකේ බලන්න පුළුවන් high low එක අද දවසේ උඩරිම ගියපු මිල කීයද, පහළම ගියපු මිල කීයද, volume එක කීයක් ගිහලා තියෙනවද, turnover එකට කීයක් වෙලා තියෙනවද කියන එක මෙන්න මේ කියන interface එකෙන් බලන්න පුළුවන්. ඉතින් market info ගැන අපිට ඔන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් watch list එක ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.